අහිබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම හිතුවද වෙනස්ම මාතෘකාවක් ගැන කතා කරන්න. ඔයාලා භාවනා කරන්න ආස කෙනෙක් වුණත් ඔයාලට තියෙන ප්‍රශ්නයක් නේද? කොහොමද සිත එකඟ කරගන්නේ කියන කාරණාව ගැන. ඔව්, මුදාකාරී තියෙන ප්‍රශ්නයක් මේක. ඉතින් මම හිතුවා ඔයාලගේ මේ ප්‍රශ්නේට පුංචි විසඳුමක් දෙන්න. හරි, අපි කතා කරමු. භාවනා ක්‍රම අනුමානසික අභ්‍යාස ප්‍රගුණ කරන ගොඩාක් අය තියෙන දෙයක් තමයි එදිනෙදා ගෙදර දොර තියෙන වැඩත් එක්ක කරදර මැද සිත එකඟ කරගන්න අපහසුයි කියලා. කරදර ප්‍රශ්න සහ විවිධාකාර ශබ්ද මැද සිත එකඟ කරගන්න අපහසු බව ඇත්ත. ඒත් ඒ කරදර මැද වුණත් පහසෙන් සිත එකඟ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් අපි බලමු මොකක්ද කියලා. මේ අභ්‍යාසය කරන්න ඔයාලා රාත්‍රී කාලේ තෝරා ගන්න. කය ඍජුව තියාගෙන භාවනා කරන ඉරියව්ව ඉඳගෙන දැස් පියා ගන්න. දැන් ඔයා වනාන්තරය තුළ ගල් ගුහාවක තනිව සිටින බව සිතන්න. චිත්ත රූප මවා ගන්න. ඔයා වටා තියෙන ගල් ගුහා පියස්සත් වටපිටාවේ ඉඟන වනාන්තරය සියලු නගන්න. දැන් ඔයාලා මෙහෙම සිතන්න. මම මේ ගල් ගුහාවේ සිට තනිව බවුන් වඩන යෝගියෙක් නේ. මාගේ කායනේ ලක්ෂ්‍ය වනුයේ යමුරින් සිට සමාධිගත කිරීමයි. මේ විදිහට කරලා බලන්න කීප වාරයක්ම කය ඇතුළට හෘදය මතට සිත යොමු කර හිඳීම. පුදුමාකාර වේගයෙන් සිත එක්තැන් වෙන. මේ ගැන යම් ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පාලින් කමෙන්ට් කරන්න යන්න පුළුවන්. එහෙමනම් ඉදිරි වීඩියෝ එකකින් මුණ ගැසෙමු. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න.